අයුවන් මම නමින් හර්ෂණී අනුරාධා කුමාරසිංහ. ඉතින් මං ගැන කියනවා නම් මං කම්පා ප්‍රදේශයේ ඉන්නේ. මට ඉතින් පුංචි ආරාධනාවක් ලැබුණා නවලී ඔන්ලයින් නාලිකාවෙන් මේ වාගේ වැඩසටහනක් කරන්න ඕන කියලා. ඉතින් මම ඒකට කැමැත්තෙන් මේ ඉදිරිපත් වුණා. ඉතින් මං ගැන කියනවා නම් මගේ පවුලේ සියලුම දෙනා චිත්‍ර සම්බන්ධයෙන් වැඩ කරන අය. ඉතින් මගේ තාත්තා, මගේ අම්මා. ඉතින් ඒ හුරුව මට තිබුණා. ඉතින් ඒ හින්දා මට චිත්‍ර ඇඳීමේ හැකියාව උපතින්ම තිබුණා. ඉතින් ඔය ඉන්න අතරේ පාසල් දිවියෙන් පස්සේ පත්තරේ දාලා තිබුණා මේ චිත්‍ර කෝස් එකක් තියෙනවා කියලා. ඒකට සම්බන්ධ වෙන්න කැමති අයට ආරාධනා කරලා තිබුණා. ඉතින් ඒක ජාතික ආධුනිකත්ව මණ්ඩලයෙන් තමයි කරේ. චිත්‍ර කෝස් එක තිබුණේ මේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ තියෙන පොඩි හෝල් එකක අපිට එන්න කියලා. මේ ඉස්සෙල්ලාම එතනින් තමයි මම ඇත්තටම මේ ආරම්භ කරේ චිත්‍ර අඳින්න. එතන අපිට ඉගැන්වුව සර් තමයි SP චාල්ස් සර්. එයා සෙන්කෝලේ ඒ වගේම ජාතික කොඩියේ නිර්මාතෘ. ඉතින් එයා යටතේ අවුරුදු 3ක් එතන මේ චිත්‍ර හැදෑරීම කරා. එතන චිත්‍ර හදාරලා ඉවර වෙලා අවුරුදු 3කට පස්සේ 2003 මගේ පළවෙනි ජොබ් එක ආරම්භ කරා. එතකොට මේ ඉල්ලලා තිබුණා සින්ටෙක්ස් ආයතනයේට දෙමටකොට තියෙන සින්ටෙක්ස් ආයතනයේට මේ චිත්‍ර ශිල්පීන් අවශ්‍යයි කියලා. ඉතින් මගේ අඳින්න හැකියාව තියෙන හින්දා ඒගොල්ලෝ චිත්‍රයක් ඉස්සෙල්ලාම දුන්නා අඳින්න. ඒක ඇඳලා පස්සේ සෑහෙන පිරිසකගෙන් මාව විතරයි තේරුනේ චිත්‍ර අඳින්න. ඉතින් එතන මම අවුරුදු එකමාරක් වගේ වැඩ කරා. ඒ ආයතනයේ ඊට පස්සේ වහන තත්ත්වයකටපත් වුණා. ඊට පස්සේ එතන හිටපු අඳුරන සර් කෙනෙක් මාව වත්තල ක්‍රිප්ටෙක්ස් එකට දාලා දුන්නා. එතනත් රෙදිපිලි මෝස්තර නිර්මාණ ශිල්පය තමයි මම එතනත් කරේ. කම්පියුටර් ඩිසයිනර් කෙනෙක් විදිහට අවුරුදු 15ක් මම එතන වැඩ කරා. ඒ ඉන්න අතරේ තමයි මට හිතුනේ මගේම කියලා දෙයක් පටන් ගන්න ඕන කියලා. ඉතින් චිත්‍රකරණ එකට අමතරව මම ඔන්ලයින් පේජ් එකක් හදාගත්තා. මම තේමා ආර්ට්ස් කියලා. ඒ පේජ් එක යටතේ මම කරන නිර්මාණ පේජ් එකට යොමු කරා. පේජ් එකට යොමු කළා. ඊට පස්සේ තමයි මගේ නිර්මාණ ඔන්ලයින් හරහා කරගෙන ගියේ. ඉතින් ඉස්සෙල්ලාම මම පටන් ගත්තේ බුක්මාක් අඳින. ඒ කියන්නේ අයිස්ක්‍රීම් ස්ටික් එකක් ඉවත දාන අයිස්ක්‍රීම් ස්ටික් එක උපයෝගී කරගෙන මම පළවෙනි නිර්මාණය කරා. ඇත්තම කියනවා නම් මේ ඒක තමයි මගේ පළවෙනි ස්ටෙප් එක. ඉතින් ඔහොම කර කර ඉන්නකොට තමයි ඊට පස්සේ දැන් ඔක Facebook එක හරහා යනකොට එක්කෙනා කෝල් කරලා කිව්වා අපිට මෙහෙම ආයතන තියෙනවා. ඒ ආයතන වලින් මේ කතා කරලා මට කිව්වා චිත්‍ර ටික කීපයක් තියෙන අඳ ගන්න ටුවරිස්ට්ලාට දෙන්න අපිට උවමනයි. ඉතින් මම කැමැත්තෙන් මේ ඉදිරිපත් වුණා යාලට ඒ චිත්‍ර ඇඳලා දෙන්න. පිටරට අයගෙනුත් හරිම ඉල්ලුමක් තිබුණා. ඉතින් මම දැනට වැඩ කරගෙන යනවා අමන්දා කියලා ආයතනයකට, බ්ලූබර්ඩ් කියන ආයතනයට. ගාල්ල පැත්තෙන් බැලුවොත් ඩිකොරිස්ටා කියලා ආයතනයක් තියෙනවා. ඒගොල්ලෝ මගෙන් සෑහෙන චිත්‍ර ගන්නවා, මිලදී ගන්නවා. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම මේ මගේ චිත්‍ර වලට කැමති. මම ගොඩක් ලිය නිර්මාණ කරන චිත්‍ර තමයි කරන්නේ. ඒ කියන්නේ මහෝගනි ප්ලේට් එකක් ගත්තොත් ලී නිර්මාණ. එතකොට ඒවා නෙළුම් මල් ඇඳලා ඒ වගේ දේවල් තමයි මම කරන්නේ. ඊට අමතරව කැන්වස් පේන්ටිං කරනවා. ගොඩක් මම ට්‍රැඩිෂනල් ආර්ට් තමයි කරගෙන යන්නේ. ඉතින් අර ඒවට ඉල්ලුමක් තියෙන හින්දා තමයි මම මේ දේවල් කරන්නේ. මේ මට ඊට පස්සේ අහම්බෙන් හම්බුණා බ්ලූබර්ඩ් ආයතනයේ අයිතිකරුවන තාරුක සර්. එයා මට සෑහෙන උදව් කළා මේ ෆීල්ඩ් එකේ. කියන්නේ එයා අලුත් අත්දැකීම් මට ලබා දුන්නා. ඔයා මෙහෙම නෙවෙයි මෙහෙම ස්ටෙප් එකකට යන්න ඕන. අලුත් දේවල් කරන්න ඕන. ඉතින් එයා යටතේ එයාව මට හම්බ වෙච්ච එකෙන් මගේ හැංගිලා තිබුණු දක්ෂතාවයන් එළියට ආවා. ඉතින් මේ මම දැන් හිතෙනවා මම දැන් සෑහෙන තැනක ඉන්නවයි කියලා ඒ සර් හම්බුණාට පස්සේ. ඉතින් එයාගේ වැඩ ගොඩක් මම එයාගේ වැඩ කරලා දෙනවා. මුලින්ම ගනුදෙනුකොට ඉස්කෝලේ යන කාලේ ඉඳලා චිත්‍ර අඳින්න ගෙදර හැම වෙලේම චිත්‍ර දකින්න තියෙනවා. ඉතින් තාත්තගේ යාළුවෝ වෙනවා, අම්මගේ යාළුවෝ වෙනවා. ඉතින් ඔහම දවසක් ගෙදරට ආපු තාත්තගේ යාළුවෙක් කිව්වා මේ හරි ලස්සනයි මේ චිත්‍ර කවුද මේ වඳින්නේ. ඉතින් තාත්තා කිව්වා මගේ දුව තමයි අඳින්නේ. ඉතින් එයා මට කිව්වා අනේ මටත් ඇඳලා දෙන්න චිත්‍රයක් කියලා. ඉතින් මට හොඳට මතකයි මගේ මුල්ම චිත්‍රේ ඒ මිස් රුපියල් 1000කට ගත්තේ. ඉතින් මට ඒ දේවල් අමතක වෙන්නේ ගොඩක් වෙලාවට මම කරගෙන යන දේවල් එක්ක. ඉතින් ගොඩක් වෙලාවට මට සෑහෙන සපෝට් තියෙනවා එක එක්කෙනාගෙන්. 2011 වර්ෂයේ අමතක නොවන සිදුවීමක් වුණා. ඒ කියන්නේ අපි
කසාද බැඳලා මගේ මහත්තයා ඇක්සිඩන්ට් එකක් වුණා බයික් ඇක්සිඩන්ට් එකක්. ඉතින් ඒකෙන් පස්සේ මම සෑහෙන්න වැටුණා. ඊට පස්සේ මම බැලුවා එයාවත් අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ඉතින් එයාවත් සනීප කරගෙන මම කොහොමද මේ ගමන යන්නේ කියලා කියන මුදල් අපහසුතාවයන් තිබුණා. ඊට පස්සේ මම ඉතින් චිත්‍ර වලට අමතරව බර්ත්ඩේ කාඩ් හෑන්ඩ්මේඩ් කාඩ් අතින් හදන ඒවා කරා. ඉතින් ෂොප් වලට ගිහිල්ලා විකුණුවා. ඉතින් ඒ දේවල් කරේ මගේ මහත්තයා හින්දායි කියන්නේ. එයාවත් කොහොම හරි යාගේ බේත් වලට හරියට සල්ලි මට ඕන වුණා. ඉතින් ගෙදරිනුත් මට උදව් තිබුණා සෑහෙන්න. ඒත් මට හිතුණා මම දෙයක් කරන්න ඕන කියලා. ඇත්තටම මම ඒ වැටිල්ල කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් එතනින් පස්සේ මටත් සෑහෙන්න ආයතන වලින් උදව් කරා. හරි ඔයාට මම මෙච්චරක් දෙන්නම් මම ඕඩර්ස් දෙන්නම් ඔයා කරගෙන යන්න කියලා. ඉතින් අන්තිමට ඇත්තටම මට සෑහෙන්න ඒක ප්‍රයෝජනයක් වුණා. ඉතින් මගේ ජීවිතේට ඊට පස්සේ තමයි ඉතින් මං හැමදේම ගොඩනගා ගත්තේ තනියම. අන්තිමට මට ඉන්නවා දුවෙක් අවුරුදු 12යි මගේ මහත්තයා. ඉතින් ඒ දෙන්න මට හරියට උදව් කරනවා මගේ වැඩවලට. ඉස්කෝලේ ඇරිලා ආවම අම්මා මොනවද කරන්න තියෙන්නේ කියලා අහලා මං බුක් මාක් අඳිනේ වට හිටන් එයා කවර දාලා ඔක්කොම කරලා දෙනවා. හැබැයි ඉතින් එයා මට කියනවා අම්මා මට මොන හරි ඕන මේක කරලා දෙනවා. ඉතින් දෙන්නම උදව් වෙනවා මගේ වැඩවලට. ඒ පැත්ත ගත්තාම ඉතින් මට අසතුරු වෙන්න දෙයක් නැහැ. මම හරි සතුටින් ඉන්නේ. ඕස්ට්‍රේලියා ඇමරිකා වගේ රටවලින් මගෙන් චිත්‍ර ඉල්ලුවා. තව ඉතාලියන් එක්කෙනෙක් ඉල්ලුවා. ඒගොල්ලෝ ගොඩක් අර මේ හෑන්ඩ්මේඩ් දේවල්නේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට මගෙන් මේ අතින් නිම වෙලා ගිය අයිස්ක්‍රීම් ස්ටික් එක හද බුක් මාක් එක තමයි ගොඩක් ගියේ. එතකොට ඒකයි මහෝගනි ප්ලේට් වල අඳින චිත්‍ර නිර්මාණය කරා. ඉතින් ඒ දේවල් තමයි ගොඩක් එහෙට ගියේ. ඊට අමතරව ඉතින් ඇත්තම කිව්වොත් ලංකාවේ තමයි ගොඩක් වෙලාවට මගේ බිස්නස් වැඩියෙන්ම තියෙන්නේ. කියන්නේ ලංකාවේ අය ගොඩක් ඉල්ලනවා. ඒගොල්ලෝ කම්පැනි හරහා ඒගොල්ලන්ට විකුණන්න. ඉතින් මං සාමාන්‍ය මුදලක් තියාගෙන ඒගොල්ලන්ට දෙනවා. ඉතින් ඒගොල්ලෝ විකුණන ගාන ඉතින් මට අදාළ නැහැ. ඉතින් මං සාධාරණ මිලකට ඒගොල්ලන්ට දෙනවා. ඉතින් ඒ ගැන ඉතින් මට හරි සතුටුයි. කෙනෙක්ට චිත්‍රයක් අවශ්‍ය නම් මම සම්බන්ධ කරගන්න පුළුවන්. මගේ පේජ් එකේ නම තේම ආර්ට්ස් Facebook පේජ් එක. ඊට අමතරව මම සම්බන්ධ කරගන්න WhatsApp නම්බර් එක මම කියන්නම් 071 615 48 74. ඒ නම්බරේ මම සම්බන්ධ කරගෙන ඕන කෙනෙක්ට මේ ඇනුමක් බාර දෙන්න පුළුවන්. අනාගත බලාපොරොත්තු ඉතින් මම කැමතියි මගේ ෂොප් එකක් ආරම්භ කරන්න. ඉතින් කවදා හරි මට හිතෙනවා මේ මගේම කියලා ෂොප් එකක් දාන්න. ඉතින් මට ඒකට සහයෝගය ලැබෙයි කියලා හිතෙනවා මං අඳුරන අයගෙන්. ඉතින් ඒගොල්ලොත් මට උදව් කරනවා. හරි ඔයා මේ දේ කරන්න අපි සපෝට් කරන්නම් කියලා. ඉතින් ඒක තමයි මගේ අනාගත බලාපොරොත්තු. තවත් කෙනෙක්ට දෙන්න තියෙන පණිවිඩයක් විදිහට මම දකින්නේ තමන්ගේ නිර්මාණ කියන දේවල් ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ අර හැංගිච්ච දක්ෂතා තියෙනවා හැමෝගෙම. එතකොට ඒවා සමහරලාට කාටවත් ඒ කියන්නේ ගෙවල් කැලේක පිපිලා කැලේකම පර වෙලා යන්නේ නැතුව ඒ දේවල් ඉදිරිපත් කරන්න. ඉතින් මටත් අර අහම්බෙන් වෙච්ච දෙයක් හින්දා මමත් මේ දේ ඉදිරිපත් කරා. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ දක්ෂතා දියුණු කරගෙන ඉදිරියට යන්න ඕන කියලා.